අද මම ඔයගලන්ට අරගෙන ආවේ හරිම ලේසියෙන් පාන් වලින් කට්ලට් හදන විදිය. මේක හරිම ලේසි ක්‍රමයක් වගේම තමයි හරිම රසයි මේක. ටක් ගාලා ඇස්ති කර ගන්න පුළුවන්. විශේෂම දේ තමයි වැඩි වැඩ නෑ. හරිම ලේසි විනාඩි 10ක වගේ පොඩි කාලෙකදී වඩ මේක ලෑස්ති කර ගන්න පුළුවන්. අපල මේ රසවත් ලේසි කට්ලට් ටික ලෑස්ති කරගන්නේ කොහොමද කියලා. දැන් ඔයා මුලින්ම කරන්න ඕනේ වතුර එකක් ලිපේ තියලා ඒක හොඳින් රත් කර ගන්න ඕනේ. මම මෙතන වතුර කෝප්ප දෙකක් දාලා වතුර එකක් හොඳින් රත් කරගත්තා. හොඳින් රත් වුණාට පස්සේ ඒකට එකතු කර ගන්න පාන් පිටි 3ක්. දැන් ඔයා එකතු කරගත්ත පාන් ටික පොඩ්ඩක් උණු වතුරෙන් තඹ ගැනීමක් තමයි මෙතනදී අපි කරන්නේ. ලිපේ ගෙදර සාමාන්‍ය ප්‍රමාණය තියලා මේ වගේ කලවම් කරමින් වතුර ටික හොඳට හිඳෙනකන් අපි තියාගමු. මෙන්න මේ විදියට. ඉතින් දැන් ඔයාලට පේනවා ඇති වතුර ටික හොඳටම හිඳිලා තියෙන්නේ. දැන් මම එකතු කරගන්න තෙල් ටිකක්. තෙල් ටික දාගත්තට පස්සේ ඊළඟට ඔයාලට පුළුවන් ලුණු, අම්මිරිස්, කරපිංචා එකතු කරගන්න. ඊළඟට මම මේකට එකතු කරගන්නවා තඹගත් අල ගෙඩියක්. සාමාන්‍ය ප්‍රමාණය අල ගෙඩියක් හොඳින් තඹලා පොඩි කරලා එකතු කරගන්න. ඊළඟට එකතු කරනවා මිරිස් කුඩු තේ හැඳි එකක්, කෑලි මිරිස් තේ හැඳි එකක්. ඊට අමතරව වඩ පුළුවන් ගම්මිරිස් සහ ලුණු වගේ රස අනුව එකතු කරලා මේක රසවත් කරගන්න. දැන් මේ ටික අපි හොඳට කලවම් කරගමු. ඉතින් ඒ වගේම කියන්න ඕන ඔයාලට මේක තවත් රසවත් කරගන්න ටින් මාළු ටිකක්, චිකන් ටිකක්, ඒ කැමති දෙයක් බිත්තර එකතු කරලා රසවත් කරගන්න පුළුවන්. දැන් ඔන්න මිශ්‍රණය හරි. ඊට පස්සේ මේක ටිකක් අර ඇලෙන ගතිය තියෙන නිසා මම මේකට එකතු කරගෙන පාන් කුඩු මේ සැඳි 3-4ක් එකතු කරන චුට්ටක් ඇලෙන ගතිය අඩු වෙන තමයි අපි එකතු කරගන්නේ. මෙන්න මේ විදිහට එකතු කරලා හොඳට කලවම් කරන්න. ඊළඟට ඔයාලට පුළුවන් අතේ තෙල් ටිකක් දාලා බෝල හදා ගන්න. ඉතින් පොඩි බෝල හදා ගන්නවා. හොඳයි මෙන්න මේ වගේ ප්‍රමාණයට අපි බෝල ටික හදාගමු. දැන් ඔන්න බෝල ටික හදාගත්ත ගමන් ඔයා ඒ ටික දාගන්න ඕනේ පාන් කුඩුවකට. මෙන්න මේ වගේ. ඊට පස්සේ ඔයා බෝල ටිකට මේ වගේ හොඳට පාන් කුඩු ටික දවට ගන්න. මෙන්න මේ විදියට. ඔය වගේ ඔයා ඔක්කොම ටික ලෑස්ති කරගන්න. ඊට පස්සේ බෙදගමු. බෙදගනිද්දී ගෙදර හොඳට වැඩි කරලා තියෙන්න ඕනේ. සාමාන්‍ය කට්ලට් හදන විදිහටම අපි මේකත් හදාගන්නේ. තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට දාලා හොඳින් රන්වන් පාට වෙනකම් බෙද ගන්න. ඉතින් මෙන්න මේ වගේ ගානට බෙදුනට පස්සේ මම එළියට ගන්නවා. මේක ඇත්තටම හරිම රසයි වගේම තමයි හරිම ලේසි හදන්න. අනිවාර්යෙන් ඔයාත් හදලා බලන්න. ගොඩක් රසවත් මේක. ඉතින් හැදුවට පස්සේ ඔන්න කොහොමද කියන අමතක කරන්න එපා. කමෙන්ට් එකක් දෙන්න.